මේ ලෝකේ අපි නොහිතන විදිහේ බලපෑමක් තියෙනවා ධර්මීය ඉස්සරහට යනකොට. ඒක හොඳටම තේරෙනවා ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යනවා නේද? කවදාමත් නැති කරදර තමයි ඔළුවට කඩාගෙන වැටෙන්නේ. ඒක ධර්මයට ආපු අය දන්නවා. කවදාවත් ඉහෙන් බහින රෝගයක් තිබිලා නැහැ ඊට කලින්. ධර්මයේ දියුණු කරන් ඉඳ ගත්තොත් ඒක කොන්දේ අමාරුවක් හරිනවා. දැන් ටීවී එක බලාගෙන ඉන්නවා කියලා හිතන්නකො කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ඕන තරම් පැය 5-6 එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. වගේ වගක් නෑ මේ කයේ අමාරුවක් නෙමේ කය පැත්තේ මොකක්වත් කිසි ආබාධයක් නෑ. විනාඩි 10ක් භාවනා කරලා බලන්නකෝ. මොන්න තරම් ඒ විනාඩි 10 හරියට පැයක් වගේ. නමුත් අර වෙන කෙලස් ගලන විදියට හිත පවත්නකොට පැය 3-4 හෝරා 4-5 එක දිගට වාඩි වෙලා ඉන්නවා. දැන් ක්‍රිකට් මැච් යන කාලෙට වාඩිලා බලන්න පුළුවන්. ඒ උනාට ධර්මයක් දී බණක් අහන්නකෝ බලන්න. මොන්න තරම් අපහසුතා Tamanට වැටහෙනවද බලන්න. එහෙනම් මේ ලෝකේ ධර්මයක් තියෙනවා මොකද්ද? ධර්මී ඉස්සරහට යන්න බෑ. ධර්මී ඉදිරියට යන්න ගොඩාක් සම්බාධක සහිත නිකන් එළිය බලාගෙන ඉන්නකොට ඒක තේරෙනවා. දැන් මේ ඔබට පේනුනට අපිට පේන්නේ නැති විශාල අදෘශ්‍යමාන බලයක් තියෙනවා මේ විශ්වයේ. ඒකට බුද්ධ දේශනාව කියන්නේ මාර බලපෑම කියලා. එහෙම මාරයාගේ බලපෑමක් මේ පෘථුවියේ තියෙනවා. ධර්මී ඉස්සරහට ගොඩාක් ඔය මාර්ගඵල අවබෝධයේ පැත්තටම බර වෙනකොට මුල් කාලේ එක හරි වැඩි. ධර්මාරියෙන් විසි වෙන විදිහටමයි ලෝකේ වැඩ කරන්නේ. එක්කෝ භික්ෂුවකගේ හරි අඩුවක් පේනවා. බණ කියපු කෙනාගේ හරි දෝෂයක් පේනවා. පේනිලා එයා විසි වෙලා යනවා. මට හරියට හිමයි හම්බෙලා තියෙනවා. උත්තර ධර්මයේ දියුණු කරගෙන යනවා. ටික කාලයක් යනකොට මේ භික්ෂුවට බණ උගන්වන්න යනවා එයා. එතකොට මේ භික්ෂුවට බණ උගන්වන්න ගිහින් ඒ කියන්නේ මේ හාඳුරන්නේ මට නම් මෙහෙමයි දැන් වැටහෙන්නේ කියලා එයාගේ වැටහීමත් එක්ක අර භික්ෂුවගේ කතාව අභියෝගයට ලක් කරලා බලාගෙන යද්දි කබලෙන් ලිපට වැටුණා වගේ. ඊට පස්සේ මොකක්වත් ධර්මයක් නැහැ. පින්වත්නි භික්ෂුවත් එක්ක පැටලෙලා වැඩක් නැහැ. පැටලෙලා වැඩක් නැහැ. බණ කියන කෙනා විශ්වාස කරන්න ඕනේ නැහැ. කවදාවත් බණ කියන කෙනා එහෙම ලොකුවට විශ්වාස කරන්න ඕනේ නැහැ. ඒ බණ ටික විශ්වාස කරන්න. ඒ ඇති. බණ කියන කෙනා විශ්වාස කරන්න ඕනේ නැහැ. මේ ඒ වෙනුවෙන් මේ මල් පහන් පුදන්ට හඳුන් කූරු පත්තු කරන්නට විශේෂ වරප්ප එහෙම ඕනේ මොකුත්. ඒ බණ ටික විශ්වාස කරගන්නකෝ ඒ ඇති. ඒතර මේ බණ ටික විශ්වාස කරනකොට එයා බණ තමයි අවබෝධයෙන් අදහගන්නේ. අර බණ කියාපු පුද්ගලයාවනේ මේ අවබෝධයෙන් අදහගන්නේ. පොතේ පුද්ගලයාට ආවුනොත් එයා අමාරු වෙටෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි යාට අර ධර්මයේ දියුණුවක් කරා යනවා නම් ඒ දියුණුවක් කරා යන කෙනෙකුට බාධා පමුණුවන ගොඩාක් ලෝකේ ධර්මතා තියෙනවා. අපිට මායයට පේන්නේ නැති මට්ටමට ඉස්සරහට යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපිට වදාලා. මේ ලෝකේ මාර බලපෑමක් තියෙනවා. ඒක මේ කාලේ හරි බහුලයි. මේ කාලේ හරියට මායයාගේ බලපෑම වැඩි. එතකොට මේ මාර බලපෑමෙන් නිදහස් වෙන්නේ කොහොමද?